මම අල්ලස දූෂණ නාස්තිරේ පුරවැසි බලයේ සභාපති ජාමනී කමන් තුෂාර අද දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාව කැඳවලා තියෙනවා. විශේෂයෙන්ම අපි පහුගිය දවස්වල පැමිණිල්ලක් යොමු කරා ඇමරිකන් ඩොලර් මිලියන 37ක කුණු බෙහෙත් ලෑමක් ලංකාවට ආපු සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කරන්න කියලා. විශේෂයෙන්ම ලංකාව කියන්නේ විදේශීය රටවල කුණු ලංකාවට ගෙනහලා ඩම්පින් යාඩ් එකකට තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම අපිට ආධාර වශයෙන් බෙහෙත් ලැබෙනවා, සායනික උපකරණ ලැබෙනවා. ඒවා සමහර වෙලාවට කල් ලිකුත් වෙලා කිට්ටුව බෙහෙත් ලැබෙන්නේ. සමහර වෙලාවට එක එක නියෝජිතයින් මේ බෙහෙත් මේට ප්‍රදානය කරන්නේ ඔවුන්ගේ බදු වලින් නිදහස් වීමට. අන්න ඒ වගේ මේක පුවත්පතක දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙච්ච කාරණාවක්. පහුගිය කෙහෙලිය රමුක්වැල්ල අමාත්‍යවරයා කාලේ තමයි මේ බෙහෙත් ටික ගෙනාලා ලැබිලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ විදේශයෙන් අපිට ලැබෙන ආධාර හොයන්න වෙනම කමිටුවක් පත් කරනවා. ඒ කමිටුව විශේෂඥ වෛද්‍යවරුන් පත් කරලා ඒ කමිටුවේ වාර්තාව අනුව ඒ බෙහෙත් චෙක් කරලා සායනික උපකරණ පරීක්ෂා කළා තමයි. හැබැයි මෙන්න මේ කමිටුව විසිරු ඇරලා කේලිය රමුක්වැල්ලට ඔවුන්ට ඕන විදිහට කමිටුවක් පත් කළා තමයි මේ බෙහෙත් ගෙනහලා තියෙන්නේ. මේ පිළිබඳව අද දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගෙන් ප්‍රකාශ සටහන් කරගන්නවා. විශේෂයෙන්ම අපි කියන්නේ මෙන්න මේ රජයට මෙන්න මේ වගේ අපි දාපු පැමිණිලි දැන් විමර්ශනය කරන්න පටන් අරන් තියෙනවා. ඒක ඇත්තටම රටේ හොඳ යහපත් අනාගතයකට හොඳ කාරණාවක්. හැබැයි අපිට කියන්න තියෙන්නේ රජයට තාම බැරි වෙලා තියෙනවා මේ දූෂිත දේශපාලඥයන්ගෙන් හිටපු නිලධාරී යටතේ ගොඩක් වෙලාට පරීක්ෂණ කරලා තියෙන්නේ. ඒ මිනිස්සු තමයි තාම මොහුන් අර දේශපාලන පරිගැනීම් කියන එකක් වෙනව ඉඳ මාරුවීම් කිරීමේදී සෞඛ්‍ය ශේත්‍රයේද වෙනත් ආයතනවලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද පොලිසියේදීද ගොඩක් වෙලාවට ඉන්නේ පරණ නිලධාරීන්. ඔවුන් අපිට හොඳටම ඒක ගැන බලා ගන්න තිබුණා. ඊයේ දිනේදී හිටපු පොලිස්පති වරයාව ඔහු බාර වෙනකම්ම අත්අඩංගුවට ගන්න බැරි වුණා ඔහු උසාවියට. ඒ කියන්නේ අපි දන්න විදිහට මේ රටේ තියෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID එක බුද්ධි තොරතුරු බුද්ධ්‍යංශයේම හොඳ නිවැරදිව කටයුතු කරන හොඳ ඥානයක් තියෙන අපරාධයක් කළා පැය 24ක් යන ඉස්සෙල්ලා අත්අඩංගුවට ගන්න පුළුවන්. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසිය සහ ඒ රාජ්‍ය ආයතනවල ඉන්න නිලධාරීන් වෙනත් හේතුවක් මත අත්අඩංගුවට ගත්තද නැද්ද හිතාමතා මගහැරියද? මේකෙන් අපිට පේන්නේ ගරු අනුර කුමාර දිසානායක මහත්තයාගේ ආරක්ෂාව සම්බන්ධව තමයි ප්‍රශ්නයක් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. මොකද මෙච්චර මේ කොළඹ ඉඳන් අධිවේගී මාර්ගයේ ගිහිල්ලා ඔහුට අධිකරණයට යන්න පුළුවන්කම වෙනවනම් දවස් 20ක් සැඟවී ඉන්න පුළුවන් නම් මේ රටේ මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රාජ්‍යයේ ආරක්ෂාව කොච්චර නැහැ ආරක්ෂාව තහවුරුයි කිව්වට මේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඉදිරියේදී පහුගිය දවස්වල අපි දැක්කා ගුවන් හමුදා ජනාධිපති කාර්යාලයට අනියුක්ත වාහනයක පුපුරන් ද්‍රව්‍ය තිබුණා. ඉතින් අපිට මෙන්න මේකෙදි පේනවා රටේ ආරක්ෂාව කොච්චරම් රජය ආරක්ෂාව තහවුරුයි කිව්වත් අදාළ නිලධාරීන් ඒ කාර්ය හරියට කරනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද රජයට වෙනවා මෙන්න මේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් වෙනවා. පාස්කු ප්‍රහාරයේදී මේ වගේම තමයි පහුගිය දවස්වල බෝම්බ පිපිරුවේ ආරක්ෂාව තියෙනවා කියලා. ඒ වගේ ඉදිරියේදී දල්දා වහන්සේ ප්‍රදර්ශනය කරනවා. මෙන්න මේ ආරක්ෂාව සම්බන්ධ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්න වෙනවා. මොකද අපිට දේශබන්ධුව අත්අඩංගුවට ගන්න බැරුණා නම් මේ පොලිසියට අපරාධ පරීක්ෂණයට බුද්ධ්‍යංශ මෙච්චර ඉන්නකොට ඔහු දැන් ඊයේ අපි YouTube නාලිකාව දැක්කා. ඔහු පාවිච්චි කරපු වාහනය මම හිතන විදිහට ඒ කරුණු කාරණා කොහෙන් හරි මේක ලැබිලා තියෙනවා. හැබැයි ලැබුණට ඒවා විමර්ශනය කරන්න කාගේ හරි බලල් අතකින් නවත්තලා තියෙනවා. එක්ක රජෙන්ද කියලා අපිට දන්නේ. ඒකින්ද කරුණා කළා කියනවා අනුර කුමාර දිසානායකට ජනාධිපතිවරයාට කරුණා කළා මේ ගැන පරීක්ෂණය ඔබතුමාගේ ආරක්ෂාව ගැන ඔබතුමා මීට වඩා සෑහීමකටපත් වෙන්න ඕන. රටේ ආරක්ෂාව මහජනතාවගේ ආරක්ෂාව ගැන සෑහීමකටපත් වෙන්න ඕන. ඒ වගේම මෙන්න මේ නිලධාරීන්ගේ තියෙන නිලධාරීන් පරණ දේශපාලඥයන් හිටපු නිලධාරීන් ඔවුන් පරණ දේශපාලඥයන්ට ඕන විදිහට වැඩ කටයුතු සිදු කරනවාද කියන ප්‍රශ්නේ මෙතනදී තියෙනවා. එම නිසා කරුණා කළා මේ ගැනත් හිතන්න කියලා අපි රජයට කියා සිටිනවා. ඒ වගේම මෙන්න මේ සතියන්ත පුවත්පතක මෙන්න මේ කාරණාව මාධ්‍යවේදියෙක් විස්තරාත්මකව ලියනවා. ඒ සම්බන්ධව තමයි මේක කරුණු රටට එළි වෙන්නේ.
ඉතින් එම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ලියපු මාධ්‍යවේදියාව කැඳවලා තවත් විස්තර ගන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේඛන පරිශීලනය කිරීමේදී මෙන්න මේ විස්තර ගන්න පුළුවන්. ඒ මිදා අපි දන්නවා කේලිය රඹුකැල්ල අත්අඩංගුවට අරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ රටේ ඉතිහාසයේ කැබිනට් අමාත්‍යවරයෙක් මුලින්ම රක්ෂිත බන්ධනාගාරගත කරේ මේ CID එක. ඉතින් දක්ෂ නිලධාරීන් ඉන්නවා. එම නිලධාරීන්ට පුළුවන් මෙන්න මේ බෙහෙත් ලංකාවට මෙච්චර කල් ගෙනහපු සායනික අපද්‍රව්‍ය වශයෙන් තමයි මේ බෙහෙත් මේ පුවත්පතේ හඳුන්වා දෙන්නේ. බෙහෙත් ගෙනහලා තියෙන්නේ කල්ලිකුත් වෙච්චා. ඒවා ගැන මේ රටේ අඩුම ගානේ මේ බෙහෙත් ඉවත් කරනකොට ඒ රටේ මුදල් දෙනවත් දන්නේ නැහැ. ඒකත් අපිට හොයන්න ඕන. මුදල් සමහර විට මේ ඩම්පින් කරන්න ඒ බෙහෙත් විනාශ කරන්න ඒ රටවල බැරි හින්දා මේ රටවලට ආධාර වශයෙන් දෙනවා. ඒවා අපේ මිනිස්සුන්ට සමහරක් අය මිනිසුන්ගේ රෝග හොඳ වෙන්න කියලා දුන්නාම තවත් රෝග ඇති වෙනවා. බැරි ඒවා කල්ලිකුත් උනායි කියලා මේ සෞඛ්‍ය අමාත්‍යාංශය විනාශ කරනවා. ඒවට සමහර විට පාලකයන්ට සහ නිලධාරීන්ට මුදල් ගෙවලත් ඇති විදේශයෙන්. එම නිසා මේ ගැන පරීක්ෂණය කරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියා සිටිනවා. ස්තුතියි.